අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දවසට ටීවී එකේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවනේ අර ලස්සනට ඇඳගත් ජනප්‍රිය නළු නිලියන් hina වෙවි අවුරුදු ක්‍රීඩා කරන හැටි. ඔව් ඒක හරිම විචිත්‍රවත් දර්ශනයක් නේ. හැමෝම විහිළු තහළු කර කර රබන් ගහනවා. හරියටම අපිට පේන්නේ මේක පිටුපස්සේ තියෙන්නේ හරිම සුන්දර සහෝදරත්වයෙන් පිරුණු කතාවක් කියලා. හැබැයි අර කැමරා ලාම්පු නිවුනට පස්සේ ඒ තිරය පිටුපස්සේ තියෙන මහ කටුක යථාර්ථයක් කියවට ආ මොකද හිතන්නේ? ඒ කියන්නේ අර සතුටින්ම ඉන්න මිනිස්සු තමයි එතන වැඩිපුරම සූරා කැමරට ලක් වෙන්නේ කියන එක නේද? ඔව් හරියටම. ඒ කියන්නේ බිල්පත් ගෙවලා නැති දැවන්ත වාණිජමය යාන්ත්‍රණයක් තමයි එතන ඉතුරු වෙන්නේ. ඉතින් අද අපේ මේ කතාබහෙන් අපි ගැඹුරින් විමර්ශනය කරන්නේ අන්න ඒ හැංගුණු යථාර්ථය ගැන. ඒක ඇත්තටම කාලේන මාතෘකාවක්. විශේෂයෙන්ම අපි අද මේකට පාදක කරගන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී මීදා ජයරත්න මෑකතදී සමාජ මාධ්‍යයේ දාපු සටහනක් නේ. ඔව් ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ අවුරුදු වැඩසටහනක් ගැන තමයි මේ ආందోලනාත්මක සටහන තියලා තිබුණේ. හැබැයි අපි මේ සිදුවීම එක නිලියකගේ පෞද්ගලික මැසිවිල්ලක් විදිහක ලඝු කරන්න හොන්න නැහැ. ඒක ඇත්ත. මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයිනේ. පැහැදිලිවම මේක ඇතුලේ කලාකරුවන්ගේ මූල්‍යමය අයිතිවාසිකම් වගේම අර සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍ය ආයතනවල ආධිපත්‍ය බිඳ වැටීම ගැන ලොකු කතාවක් තියෙනවා. ඒ වගේම ඩිජිටල් අවකාශය ගැනත්. විශේෂයෙන්ම Facebook වගේ සමාජ මාධ්‍ය වේදිකාවල් හරහා කලාකරුවන්ට අලුතින් ලැබිලා තියෙන ආර්ථික බලය ගැන විශාල කියවීමක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේදා ජයරත්නගේ සටහනට අනුව ඇයි කියන්නේ පසුගිය වසරේ ස්වර්ණවාහිනී අවුරුදු වැඩසටහනට සහභාගී වූ ශිල්පීන්ට ගෙවිය යුතු මුදල් ලබා දීම ඒ ආයතනය පැහැර හැරලා තියෙනවා කියලානේ. හරියටම කලාකරුවන් තමන්ගේ කාලය ශ්‍රමය සහ තමන්ගේ ජනප්‍රියත්වය පැය ගණනාවක් තිස්සේ යොදවලා මාධ්‍ය ආයතනයකට වැඩසටහනක් කරලා දුන්නට පස්සේ ඊට හිමි විය යුතු මූල්‍යමය වටිනාකම උන්ට ලැබිලා නැහැ. කිසිම ගෙවීමක් කරලා නැහැ කියන එක තමයි ඇය චෝදනා කරන්නේ. ඒත් මෙතනදී මට පොඩි ගැටලුවක් එනවා. මන් දන්නවා ටීවී channel කේන්දේ ව්‍යාපාර. හැබැයි මේ කලාකරුවන්ටත් මේ හරහා විශාල වාසියක් ලැබෙනවා නේද? මොන වගේ වාසියක් ගැනද ඔයා කියන්නේ? දැන් බලන්න රූපවාහිනිය කියන්නේ ජාතික මට්ටමේ වේදිකාවක් නේ. අලුත් අවුරුද්ද වගේ දවසක මුළු රටම ටීවී බලනවා. ඉතින් මේ නළු නිලියන්ට එතනින් ලැබෙන්නේ දැවන්ත ප්‍රසිද්ධියක්. අර එක්ස්පෝෂර් එකක් කියන එක නේද? ඔව් හරියටම එක්ස්පෝෂර් එකක්. අනික මේක සංස්කෘතික මංගල්‍යයක් නේ. ඒක නිසා මේ අයට මුදල් නොලැබුණත් ඒ ලැබෙන ප්‍රසිද්ධියම ඔවුන්ගේ අනාගතයට කරන ආයෝජනයක් නෙවෙයිද? එයි මේ තරම් මුදල් ගැනම කතා කරන්නේ. මෙහෙමයි. ඔය ප්‍රසිද්ධියෙන් බිල්පත් ගෙවන්න බැහැ කියන එක තමයි විනෝදාස්වාද කර්මාන්තයේ මූලිකම යථාර්ථය. ඔය එක්ස්පෝෂර් එමත් නැත්නම් ප්‍රසිද්ධිය ලබා දෙලුවා කියන තර්කයම තමයි channel වලින් පාවිච්චි කරන්නේ අර නොමිලේ වැඩක ගන්නද? ඔව් දශක ගණනාවක් තිස්සේ කලාකරුවන්ව නොමිලේ වැඩට ගන්න මාධ්‍ය ආයතන පාවිච්චි කළේ ওই තර්කය තමයි. ඒකත් ඇත්ත. දැන් බලන්න අවුරුදු කාලය කියන්නේ රූපවාහිනී නාලිකාවලට තියෙන අර ඇමරිකාවේ සුපර් බෝල් අවස්ථාව වගේ එකක්. අමෝ ඔව් ලොකුම ආදායම් වෙන කාලේනේ. හරියටම මේ දින කීපය ඇතුළත රූපවාහිනී නාලිකා විශාල වශයෙන් වෙළඳ දැන්වීම් ලබා ගන්නවා. තත්පර 30ක වෙළඳ දැන්වීමකට ලක්ෂ ගණනක් අය කරනෝනේ. දැවැන්ත සමාගම් මේ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වනවා. දැන් ප්‍රශ්නයක් එනවා මේ සමාගම් ඒ තරම් මුදලක් නාලිකාවට ගෙවන්නේ ඇයි කියලා. ඒ නාලිකාවේ තියෙන ගොඩනැගිල්ල බලන්න නෙවෙයිනේ. නෑ අර තිරේ ඉන ජනප්‍රිය තරු බලන්න තමයි සෙනග එන්නේ. ඒ කියන්නේ මේදා ජයරත්න වගේ අය බලන්න ප්‍රේක්ෂකීන් ටීවී එකේ ඉස්සරහට එන නිසයි ඒ සල්ලි ගෙවන්නේ. ඒ කියන්නේ මෙතනදී සැබෑ නිෂ්පාදිතය එහෙමත් නැත්නම් මුදල් ආකර්ෂණය කරන චුම්බකයේ වෙන්නේ කලාකරුවා. දැන් මට පැහැදිලි. නාලිකාව කරන්නේ ඒ කලාකරුවාව විකුණලා ආදායම් ලබන එක. අන්න හරි. එහෙමනම් ආදායම උත්පාදනය කරන ප්‍රධානම සාධකයට නොගෙවා ඉඳීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැනේ. ඒක නම් සහතික ඇත්ත. මාධ්‍ය ආයතනයේ කෝටි ගණන් උපයද්දී ඒකට හේතු වුණු කලාකරුවා හිස් අතින් ගෙදර යනවා කියන්නේ පැහැදිලි සූරාකැම්මක් තමයි. හැබැයි මේදා ජයරත්නගේ සටහනේ මාව පුදුමයටපත් කරපු තව දෙයක් තියෙනවා. මොකද්ද? අය ප්‍රේක්ෂකීන් ගැන කරන ප්‍රකාශය. ඇය කියනවා channel වල අවුරුදු ප්‍රෝග්‍රෑම් වලට නළු නිලියෝ යනවට ගෙවනවා කියලාව දන්නේ නැති මෝඩ රැලක් ඉන්නේ අපේ රටේ කියලා. ඒක ටිකක් සැර ප්‍රකාශයක්. අය ප්‍රේක්ෂකීන්ගේ නොදැනුවත්කමට දෙඩි කහලුවක් එල්ල කරනවා.
ඇයි ප්‍රේක්ෂකීන් මේ තරම් මේ වාණිජ්‍ය අතාර්ථයෙන් ඈත් වෙලා ඉන්නේ? දැන් මෙහෙමයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අවුරුද්ද කියන්නේ ආවේගශීලී සංස්කෘතික සහ පෞලේ බැඳීම් නියෝජනය කරන උත්සවයක් නේ. ඔව් ඒක හැංගීම්බර දවසක්. ඉතින් රූපවාහිනී නාලිකාව මේ වැඩසටහන් නිර්මාණය කරන්නෙම ඒ හැංගීම් උත්තේජනය වෙන විදියට. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා හිතන්නේ නලු නිලියනුත් තමන්නේ ගෙවල් වල නෑදෑයෝ එක්ක අවුරුදු සමරනවා වගේම මේ නාලිකාවලට අවිල සහෝදරත්වයෙන් අවුරුදු සමරනවා කියලාද? හරියටම කිසිම වාණිජ්‍ය අරමුණක් නැතුව සමරනවා කියලායි මිනිස්සු හිතන්නේ. රූපවාහිනී කැමරාව සහ සංස්කරණය මගින් මේ මිත්‍යාව ඉතා සාර්ථකව ගොඩනගනවා. ඒක ඇත්ත අපිට පේන්නේ ලස්සන පැත්ත විතරයිනේ. ප්‍රේක්ෂකයාට මේක තියෙන ව්‍යාපාරික ප්‍රතිකඩ. ඒ කියන්නේ පිටුපසින් සිදුවන වෙළඳ දැන්වීම්, ගනුදෙනු, ගෙවීම්, givisum කිසිවක් පේන්නේ නැහැ. ඉතින් මේදා ජයරත්න මේ පහර දෙන්නේ අන්නේ කෘත්‍රිමව ගොඩනගපු මිත්‍යාවට රැවටි සිටින ප්‍රේක්ෂක මානසිකත්වයට වෙන්නේ නැති. කර්මාන්ත ශාලාවක් වගේනේ සේවකයන්ට පඩි නොගෙවා වැඩ ගන්නවා මේ වගේ තත්වයකදී සාමාන්‍යයෙන් වෙන්නේ කවුරු හරි පෙරමුණු අරගෙන වෘත්තීය සමිතියක් වගේ දෙයක් හදන එක. ඔව් සාමාන්‍ය රැකියා ස්ථානයක නම් එහෙම තමයි. මේ සටහනේ තැන විදිහට මේදා ජයරත්න කරලත් තියෙන්නේ හරියටම ඒ දෙයමයි නේද? සල්ලි නොලබුණු තැන අනිත් අයගේ ඉල්ලීම මත එය WhatsApp group එකක් හදලා ඊටම තමාරුවේ මුදල් ලබා ගත්තා කියලා එය කියනවා. ඔව් ඇය එතනදී ලොකු වගකීමක් අරන් තිනවා. ඒකලේ අය නායකත්වය අරගෙන අර විසිරලා හිටපු කලාකරුවන්ව එකතු කරලා පාලනාධිකාරියට බලපෑමක් කරලා තිනවා. ඒක හරියටම වෘත්ති ආරගලයක් තමයි. දැන් කලාකරුවන් කියන්නේ සාමාන්‍යයෙන් තනිතනිව ගනුදෙනු කරන පිරිසක්නේ. ඔවුන්ට අර ස්ථාවර වෘත්තීය සමිති නැහැ. ඒ නිසාම මාධ්‍ය ආයතනවලට උන්ව පාලනය කරන්න ලේසි. අන්න හරි. ඔවුන්ව යටපත් කරන්න ලේසි. හැබැයි මේදා ජයරත්න මේ WhatsApp සමූහය හරහා කරන්නේ අර තනිතනිව හිටපු කලාකරුවන්ගේ හඬ එකතු කරලා සාමූහික බලයක් නිර්මාණය කරන එක. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ collective bargaining power එකක් කියලානේ හරියටම. ඒ බලපෑම කොතරම් ප්‍රබලද කියනවනම් අවසානයේදී ආයතනයට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි ඒ ගෙවීම් කරන්න. හැබැයි ඒ සටනේ අවසානයේ එතනින් ඉවර වෙන්නේ නෑ නේද? දැන් බලන්න ඊළඟ වතාවේ ඒ කියන්නේ මේ අවුරුද්දේ ස්වර්ණවාහිනී අවුරුදු වැඩසටහනට ඇයට ආරාධනා කරලා නැහැ. ඒක තමයි මෙතන තියෙන ඛේද වාචකය. ඇය ඒක හඳුන්වන්නේ මේ අවුරුද්දේ බයටද කොහෙද මට ඉන්වයිට් කරලා නැහැ කියලා. මේක අර කර්මාන්ත ශාලාවේ කතාවටම සම්බන්ධ කළොත් අර වෘත්තීය සමිතිය හදලා පඩි ලබා ගත්ත නායකයාව ඊළඟ අවුරුද්දේ රස්සාවෙන් අයින් කරනවා වගේ වැඩක් නේ. අර ප්‍රශ්න අහන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න කෙනාව පද්ධතියෙන් කපා හැරීමක් තමයි මෙතන පැහැදිලිවම පේන්න තියෙන්නේ. ඇත්තටම මේක හරිම අසාධාරණයි නේ. මේක තමයි බලය කේන්ද්‍රගත වෙලා තියෙන ආයතන භාවිතා කරන පැරණිතම උපක්‍රමය. තමන්ට අභියෝග කරන, තමන්ගේ අඩුපාඩු ප්‍රශ්න කරන පුද්ගලයාව බ්ලැක්ලිස්ට් කිරීම හැමත් නැත්නම් අසාදු ලේඛනගත කිරීම හරහා ආයතනය උත්සාහ කරන්නේ අනිත් අයටත් පණිවිඩයක් දෙන්න. ඔව් ඒ කියන්නේ අනෙක් අයව බය කරන්නද? ඔබත් මේ විදිහට කතා කළොත් ඔබටත් අනාගතයේදී මේ ආයතනය තුල ඉඩක් නැහැ කියන බීතිය පතුරවන එකයි මෙතන අරමුණ. විනෝදාස්වාද කර්මාන්තය ඇතුලේ මේ බීතිය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අම්මෝ ඒ බීතිය කොච්චර සාර්ථකද කියනොනම් මේදා ජයරත්න ඇයගේ සදාහනේ තවත් දෙයක් හෙලි කරනවනේ. මොකද ඒ කාරණේ? ඇය කියනවා ස්වර්ණවාහිනියෙන් සල්ලි ගත්ත නැති ගොඩක් අය මට ප්‍රයිවට් මැසේජ් දානවා. එච්චරක් හම්බුනේ නෑ, මෙච්චරක් හම්බුනේ නෑ කියලා. බලන්න ඒකේ තියෙන පරස්පරය. ඒක හරිම කනගාටුදායක තත්වයක්. අසාධාරණයට ලක්ුණු අනිත් අය ප්‍රසිද්ධියේ වචනයක්වත් කියන්නේ නැහැ. ඔවුන් කරන්නේ හොර රහසේ පණිවිඩ එවමින් මැසිවිලි නඟන එක විතරයි. ඒක නම් මේ කර්මාන්තය ඇතුලේ තියෙන මේ නිහඬතාවය සංස්කෘතිය කොච්චර ප්‍රබලද? දැන් මේ නිහඬතාවයට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි කලාකරුවාගේ පැවැත්ම රඳාපවතින්නේ මේ මාධ්‍ය ආයතන මතයේ කින දැඩි විශ්වාසය. ඉතින් කලාකරුවන් බයයි මේ දොරටුපල්ලා එක්ක රණ්ඩු වෙන්න. මොකද එහෙම වුණොත් Tamanට ටෙලිනාට්‍ය ලැබෙන්නේ නැහැ, රියැලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලවලට යන්න ලැබෙන්නේ නැහැ කියලා උන් හිතනවා. ඒ කියන්නේ තමන්ගේ මුළු ආදායම් මාර්ගයම වැසි යාවි කියන භීතිය උන්ගේ ඔළුවල පළපදියම් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් අසාධාරණ විඳ දරාගෙන පුද්ගලිකව මැසිවිලි නගමින් නිහඬව ඉන්නවා. අන්න එතනදි තමයි මේදා ජයරත්නගේ ප්‍රකාශය සම්පූර්ණංග වෙනස්මානයකට යන්නේ නේ. අර හැමෝම බය වෙලා ඉන්න දොරටුපල්ල ගැන එයාට කිසිම බයක් නැහැ. එයා ඒක කෙලින්ම කියනවා. නේ. එයා කියනවා එක channel එකක් නැති වුණා කියලා මම බඩමින් ඉන්නේ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. එයා මේ සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල අස්ථාවරත්වය ගැන පුදුම හෙළිදරව්වක් කරනවා. මොකක්ද එතෙන්දි කියන්නේ? අය කියනවා channel වල පුටු හැමදාම මාරු වුණා. අපි ආටිස්ලා එහෙමයි කියලා. මේකෙන් අය අදහස් කරන්නේ මොකද්ද? එතෙන්දී අභියෝග කරන්නේ මාධ්‍ය ආයතනයක තියෙන අර ආයතනික අහංකාරයට.
මාධ්‍යායතනවල ඉන්න කළමනාකාරවරුන් අධ්‍යක්ෂවරුන් හිතන්නේ ඔවුන් තමයි කලාකරුවන්ව හදන්නේ, ඔවුන් තමයි බලවතුන් කියලානේ. ඒගොල්ලන්ට ලොකු බලයක් තියෙනවා කියලායි ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි මේදා පෙන්නලා දෙනවා ඒ පරිපාලන පුටුවල ඉන්න අය తాවකාලිකයි කියලා. අද ඉන්න කළමනාකාරවරයා හෙට වෙනත් ආයතනයකට යනවා නැත්නම් රැකියාවෙන් අයින් වෙනවා. ඒක ඇත්ත. හැබැයි ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත්ත කලාකරුවාගේ සන්නාමය දශක ගණනාවක් පවතිනවනේ. අන්න හරි. කලාකරුවා කියන්නේ ආයතනයක් යටතේ වැඩ කරන නිකම් සේවකයෙක් නෙවෙයි. කලාකරුවා කියන්නේම වෙනම බලවත් සන්නාමයක් කෙනෙක්. එය මේ හරහා ඉතා තීනු විදියට සමාජගත කරනවා. මොකද මේදා ජයරත්නට මේතරම් හයියක් මේතරම් ආත්ම විශ්වාසයක් එන්නේ කොහෙන්ද කියන එක හෙලි වෙන්නේ ඇයිගේ ඊළඟ ප්‍රකාශයෙන්නේ. ඔව් ඒ ප්‍රකාශය තමයි මේ මුළු කතාවෙම කූට ප්‍රාප්තිය. ඇය කියනවා channel එකේ අවුරුදු ප්‍රෝග්‍රෑම් එකට ගෙවනවට වඩා FB මට ගෙවයි වගේ thanks Facebook කියලා. කලාකරුවෙක්ට රූපවාහිනිය මත පමණක් යැපුණු යුගයේ දැන් ඇත්තටම අවසන් වෙලාද? කොහොමද Facebook වගේ සමාජ මාධ්‍ය වේදිකාවක් රූපවාහිනී නාලිකාවකට වඩා බලවත් වෙන්නේ? මේක තමයි අද සාකච්ඡාවේ තියෙන වැදගත්ම දේශපාලනික සහ ආර්ථික කියවීම. දැන් ඔක්කොම ඉන්නේ ෆෝන් එකේ Facebook Instagram වලනේ. හරියටම සමාජ මාධ්‍යවල අර කලාකරුවන්ගේ පිටු එහෙමත් නැත්නම් පේජස් ඇතුලේ තමයි ප්‍රේක්ෂකයින් ඉන්නේ. ඉතින් ඔවුන් දැන් අර රූපවාහිනී නාලිකාව කියන අතරමැදියාව සම්පූර්ණයෙන්ම අයින් කරලා කෙලින්ම කලාකරුවාගේ Facebook පිටුවට සල්ලි ගෙවනවා. ඔව් කෙලින්ම ඔවුන්ගේ වෙළඳ දැන්වීම් පළ කරන්න කියලා කලාකරුවාට සල්ලි ගෙවනවා. ඒ කියන්නේ කලාකරුවාට ලැබෙන ආදායම 100%ක්ම ඔවුන්ගේ සක්වට යනවනේ. අර නාලිකාවට ගෙවපු විශාන කමිස් මුදල දෙන් කපන්නේ නේ. පැහැදිලිවම. දැන් කලාකරුවා කියන්නේ තවදුරටත් නළු නිලියන් පිරිසක් විතරක් නෙවෙයි නේ. නෑ ඔවුන් සෑම කෙනෙක්ම තමන්ගේම පුද්ගලික මාධ්‍ය ආයතනයක් බවට පත්වලා ඉවරයි. ඔව් පර්සනල් මීඩියා කම්පැනි එකක් වගේ. ඔවුන්ට තමන්ගේම නාලිකාවක් තියෙනවා, තමන්ගේම ප්‍රේක්ෂකයින් ඉන්නවා, තමන්ගේම වෙළඳ දැන්වීම් කළමනාකරණයක් තියෙනවා නේ. අන්න ඒ නිදහස නිසා තමයි මේද ජයරත්නට අර වගේ නිර්භීත ප්‍රකාශ කරන්න පුළුවන් උනේ. මෙහෙමයි මේක ප්‍රේක්ෂකයාට ඉතාමත් තදින් බලපාන කාරණයක්. දැන් ප්‍රේක්ෂකයා රූපවාහිනිය බලන්නේ ගුණාත්මක විනෝදාස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ. ඔව් ජනප්‍රිය දක්ෂ තරුතිරියේ ඉන්නව දකින්නයි හැමෝම කැමති. හැබැයි මාධ්‍ය ආයතන දිගින් දිගටම මේ විදිහට කලාකරුවන්ව සූරා කෑවොත් ඔවුන්ට නිසි වේතනයක් නොගෙවොත් මොකද වෙන්නේ? අර දක්ෂම ජනප්‍රියම කලාකරුවන් ඔක්කොම රූපවාහිනිය අතහැරලා සම්පූර්ණයෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවලට සීමා වෙනවා. එතකොට සාම්ප්‍රදායික රූපවාහිනියට ඉතුරු වෙන්නේ වෙනත් විකල්පයක් නැති අඩු දක්ෂතාවයක් තියෙන නවකයන් විතරයිද? හරියටම මේකෙන් කෙලින්න පහර වදින්නේ රූපවාහිනී වැඩසටහනවල ගුණාත්මක භාවයට. ප්‍රේක්ෂකයාට අවසානයේදී සිද්ධ වෙන්නේ ඊටාම බාල මට්ටමේ වැඩසටහන ආරම්භන. ඒ කියන්නේ කලාකරුවන්ගේ මූල්‍යමය අයිතිවාසිකම් කියන්නේ හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මුළු රටේම විනෝදාස්වාදී ප්‍රමිතිය තීරණය කරන සාධකයක්. අනිවාර්යයෙන්ම. ඒකයි අපි මේ කාරණේ මේ තරම් ගැඹුරින් සාකච්ඡා කළේ. ඒකේ තමයි තීරණාත්මක කාරණයක් තමයි. ඉතින් දැන් අපි මේ සාකච්ඡා කරපු කරුණු ඔක්කොම එකට ගලපලා බැලුවොත් අපිට පේනවා මේදා ජයරත්නගේ එක Facebook සටහනක් ඇතුලේ කොච්චර ගැඹුරු කතාවක් හැංගිලා තිබුණාද කියලා.